හෙලෝ කොහොමදාට අද අපි ලයිසන්ස් ගන්න යමු මේ පාන්දර 4:00 විතර මං රෙඩි වෙලා දැන් මේ යන්න හදන්නේ මගේ ලර්නර්ස් එකට ඇත්තටම කිව්වොත් මං හරිම බයෙන් එන්නේ මට අර මේ A level යන්න යනවට වඩා බයක් දැනුණා ඇත්තටම එදා නම් ඔය දැන් මං පාන්දර යනවා එදානම් හරිම අමාරු වුණා උබ එකක් දාගන්න ගොඩක් වෙලා ඉඳලා තමයි උබ එක ආවේ. ඔන්න දැන් මම මේ උබ එක යනවා මං පේනද මගේ මූණේ බය. ලර්නර්ස් එකෙන් අපිට බස් එකක් දාලා තිබ්බා. මොකද එදා ගොඩක් කට්ටිය හිටියා ට්‍රයල් පෙන්නන්න. ඒ බස් එකේ නැගලා මේ යන ගමන් ඊට පස්සේ ඒගොල්ලන්ගේ එහෙ වේරහේනේ තිබ්බා අපිට තායිමත් පාරක් ට්‍රේනින් මේ අපේ ඔක්කොම ඉන්න කට්ටිය ඔක්කොමලා ආයෙමත් ට්‍රේන් වුණා එතන අපි යන්න කලින්. ඔන්න දැන් තමයි DTM එකට ආවේ. ඇත්තටම පුදුම බයකින් හිටියේ මන් දන්නේ මට දන්න දේ අමතක වෙලා තිබ්බේ. මේ ඊට පස්සේ මයිලෝ එකක් බෙව්වා. මොකද මට කන්නවත් බෑ. දැන් මේ ට්‍රයල් පෙන්නන්න ඉඳගෙන ඉන්නේ රිවර්ස් එක තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ. ඇත්තටම මට ඩ්‍රයිවිං කරන්න පුළුවන්. හැබැයි මට මෙතනදී ඔක්කොම අමතක වෙලා මන් දන්නේ ඇයි කියලා. පුදුම බයකින් හිටියේ. මොකද කවුරුත් බලන් ඉතින් මට මොකුත් කරන්න බෑ. ඔන්න මන් රිවර්ස් පෙන්නනවා. ඔයගලන් කියන්නේ විශ්වාස කරන්නේ නැහැ මං එකපාරෙන් රිවර්ස් කරා. දැන් මම මේ චුට්ටක් සතුටින් ඉන්නේ මේ මගේ ආසම ඩ්‍රින්ක් එකක්. ඔන්න ෆයිනලි මම ලයිසන් එක ගත්තා. දැන් ලයිසන් එක අරගෙන අපි එහෙම ගෙදර ආවා. ඔන්න ඔහොම තමයි මගේ දවස ගියේ. එහෙනම් ඕකේ බයි.